මම මේ වීඩියෝ එක කරන්නේ ඔයාලගේ ප්ලැට්ෆෝර්ම් එක බොරු එකක් කියන එක ඔප්පු කරන්න. ඉතින් මේ වගේ බොරු ප්ලැට්ෆෝර්ම් එකක් හදලා සර්විස් එකක් පිටරට කස්ටමර් ක්ලයන්ට් කෙනෙක්ට තියා ලංකාවේ ක්ලයන්ට් කෙනෙක්ටවත් දෙන්න බෑ. ඒකට හේතුව තමයි ඔයාලගේ ප්‍රසන්ටේෂන් වලදී කිව්වා ඔයාලගේ පිටරට ඉන්න ක්ලයන්ට් කෙනෙක්ගේ සෝෂල් මීඩියා පෝස්ට් එකක් හරි මොකක් හරි එකක් ලංකාවෙන් ට්‍රැෆික් දෙන්න පාවිච්චි කරන ප්ලැට්ෆෝර්ම් එකක් ඔයාලගේ තියෙන්නේ. මොකක් හරි කෙනෙක් ඇඩ් එකක් දුන්නාම ඒක ට්‍රැෆිකින් කරලා ලංකාවෙන් රීච් එක දෙනවා. හැබැයි ඒ රීච් එක දෙන්නේ ලංකාවෙන් කියලා නෙමෙයි ඒ රටින් කියලා. හැබැයි ඔයාලගේ වර්ක් ප්ලැට්ෆෝර්ම් එක ගොඩාක් පරණ ටෙක්නොලොජි වලින් හදපු PHP Laravel සයිට් එකක් තියෙන්නේ. ඔයාලා ලංකාවේ ඉඳන් වැඩ කරනකොට ලංකාවේ IP එකක් තමයි ඒකට assign වෙන්නේ. එතකොට ඔයාගේ traffic එක ඇවිල්ලා තියෙන්නේ ලංකාවෙන්. automatically IP change කරන්න පුළුවන් VPN හදන්න පුළුවන් Python වගේ ටෙක්නොලොජි එකක් පාවිච්චි කරලා. හැබැයි ඔයාලා ඒක ඔයාලගේ work platform එකේ නෑ. මම ඔයාලට පෙන්නන්නම්. දැන් VPN එකක් මේ බලන්න මේ තියෙන්නේ මම පාවිච්චි කරන VPN එක. මේක යට මගේ IP එක තියෙනවා. ඒක ලංකාවේ කියලා සඳහන් වෙනවා. එතකොට මට වෙන රටක රීච් එකක් දෙන්න ඕන නම් මම මෙතනින් ඒ රට තෝරන්න ඕනේ. හරි, මේක ඔටෝමේට් කරන එක තමයි ඔයාලගේ සිස්ටම් එක හරියට හදනවා නම් ඔටෝම මේ කන්ට්‍රි එක වෙනස් වෙන්න ඕනේ IP එක හරහා. ඒක වෙන්නේ නැහැ. ඉතින් ඒක බොරුවක්. ඊළඟ එක තමයි දැන් ලෝකයේ ওই විදියට ට්‍රැෆික් ගන්නෙ නැහැ. ඒවට වෙනම තියෙනවා ක්ලික් ෆාම් කියලා දෙයක්. මේ තියෙන්නේ චයිනා වල එක ක්ලික් ෆාම් එකක්. මේ වගේ රාස්බෙරි පයි වගේ මැෂින්ස් අරගෙන ඒක ෆෝන් එකක් විදියට සෙටප් කරලා ඒකෙන් රීච් දෙන එකක් තමයි මේ තියෙන්නේ. පේනවනේ මේ ෆෝන්ස් ටික ඔක්කොම. ඉතින් මේ වගේ ක්‍රම තියෙනකොට ඔය වගේ ට්‍රැඩිෂනල් ක්‍රමයකට යන්න අවශ්‍යතාවයක් නැහැ. ඔය වගේ ගොඩාක් බේසික් හරියට වැඩ කරන්නේ නැති සිස්ටම් එකකින් ඉන්ටර්නැෂනල් ක්ලයන්ට් කෙනෙක්ට සර්විස් එක ප්‍රොවයිඩ් කරන්නත් බෑ. ඒක තමයි පළවෙනි එක. අර කිව්ව විදියට ලක්ෂ ගණන් වල පඩි දෙන්න නම් සර්විස් එක හරියට තියෙන්න ඕනේ, සිස්ටම් එක හරියට තියෙන්න ඕනේ. සිස්ටම් එකෙන් ඒ රටට අදාළ රීච් එක ලබා දෙන්න ඕනේ. ඒකට VPN එකක් පාවිච්චි කරන්න ඕනේ. ඔයාලගේ දුන්න ට්‍රේනින් වලවත් මේ ගැන කිසිම සඳහනක් කරේ නැහැ. එතන පළවෙනි බොරුව ඔන්න ඕක. ඔයාලා කොච්චර ලංකාවේ ඉඳන් රීච් එකක් දුන්නත් වැඩක් නැහැ. ඒ රටට රීච් වෙන්නේ නැහැ. හරි. එතකොට ඔය මේ ක්ලික් ෆාම් එක වගේම ඕන තරම් අපිට accounts හදලා ඔටෝමේට් කරන්න පුළුවන් මේක. මම පෙන්නන්නම් මම සාම්පල් ඔටෝමේට් කරපු සිස්ටම් එකක්. මේකේ තියෙන්නේ Facebook එකේ පෝස්ට් එකකට කමෙන්ට් එකක් දාන එකක්. ඒ කියන්නේ පෝස්ට් එක ඕපන් වෙලා කමෙන්ට්ස් 5ක් දාන්න පුළුවන් සාම්පල් කෝඩ් එකක් මම මේ හදලා තියෙන්නේ. මම මේක රන් කරලා පෙන්නන්නම්. අතක්වත් තියන්න නැතුව කොහොමද මේ පෝස්ට් එකට රීච් එක දීලා ඒ පෝස්ට් එකේ කමෙන්ට්ස් ටික දාන්න කියලා. හරි. දැන් මේ මම රන් කරා. මේ මම කීබෝඩ් එක අල්ලන්නේවත් නැහැ. මේ බලන්න පුළුවන් කීබෝඩ් එක මවුස් එක මේ මොකුත් මම අල්ලන්නේවත් නැහැ. හරි, දැන් මේක රන් වෙනවා. දැන් මම ගොඩක් ඈත ඉන්නේ. හරි, දැන් ඔටෝමැටිකලිව මේ බ්‍රවුසර් එක ඕන් වුණා. දැන් Facebook එකට ලොග් වෙනවා. මේ මොකුත් මම දැන් ඔටෝමැටික් වෙන්නේ. හරි. දැන් ඔන්න වුණා. දැන් ලොග් වුණා ඔටෝමැටිකලි. හරි, දැන් පෝස්ට් එකට ගියා.
හරි මේක තමයි පෝස්ට් එක. හරි දැන් ඒක ක්ලික් කරලා ඔන්න ඔටෝමැටිකලි කමෙන්ට් එකක් දාලා කමෙන්ට් එකක් පෝස්ට් කරා. හරි දැක්කනේ. එතකොට මේ වගේ එකක් තමයි ලෝකේ පාවිච්චි කරන්නේ. මේක VPN එකක් දාලා ගත්තොත් අනිවාර්යයෙන්ම ඒ රටේ රීච් එකක් විදිහට තමයි වැටෙන්නේ. දැන් මං හදන සිස්ටම් එකක් VPN එකක් තියෙනවා ඔටෝමැටිකලි assign වෙනවා. දැන් දෙවෙනි කමෙන්ට් එක දාන්න මේ යන්නේ. එතකොට මේ ඔයාලා ඔය කරන දේ ඊට වැඩිය ඵලදායී විදිහට කවුරුවත් ශ්‍රමය භාවිතා කරන්නේ නැතුව ඔටෝමැටික්ම කරගන්න පුළුවන්. ලෝකයේ පළවෙනි කෝටිපතියෝ මේ වගේ කැම්පේන් එකක් කරගන්නවා නම් ඒ වගේ තැනකට තමයි යන්නේ. මේ ඕගනික් රීච් එකක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් මේ වගේ කම්පියුටර්ස් 10ක් විතර හදලා මේක රන් කරොත් එහෙම අපිට කමෙන්ට්ස් ඕන තරම් ගන්න පුළුවන් ඕන තරම් accounts වලින්. ඉතින් ඔන්න වෙබ් ට්‍රැෆිකින් කියන එක බොරුවක් කරන්න පුළුවන්. බොරුවක් වෙන්නේ ඔන්න ඔතනදී. එක තමයි ඔයාලා VPN එකක් පාවිච්චි කරන්නේ සිස්ටම් එකේ අදාළ ට්‍රැෆික් එකට අදාළ රීච් එක ලැබෙන්නේ ඔයාලගේ. ඒකයි එතන බොරුවක් කියලා කියන්නේ. ඊළඟ එක රොබොට් on off. මේ බලන්න මේ මම දැනට පාවිච්චි කරන IoT සර්කිට්ස් වගේක් මෙතන තියෙන්නේ. මම රොබොට්ලා හදනවා. හරි මම එතකොට රොබොට්ස්ලා හදනවා IoT සිස්ටම්ස් හදනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට අවශ්‍ය බඩු ගෙනල්ලා හදලා දෙන්නේ මේ මගේ ළඟ තිබ්බ සර්කිට්ස් ටිකක් තමයි. එතකොට මෙතන තියෙන ස්ටෙපර් මෝටර්ස් Arduino Nano Arduino ඊට පස්සේ මේ අල්ට්‍රාසොනික් සෙන්සර්ස් මේ වගේ සෙන්සර්ස් තියෙනවා. ඉතින් අපි දන්නවා රොබෝ කෙනෙක් වෙන මිනිහෙක් ඇවිල්ලා ඔන් ඔෆ් කරන්නවත් වෙන මිනිහෙක්ට ඇවිල්ලා මේ ගින්නක් තියෙනවා මෙයා මේ සේෆ් සෝන් එකට ගින්නෙන් බේරෙන්න යන්න ඕනේ. ඒක මිනිහෙක් කරන්නවත් කිසිම අවශ්‍යතාවයක් නැහැ. රොබෝ හදන කෙනාට බොහෝම සුළු දෙයක් තමයි TH සෙන්සර් එකක් දාලා ඒකේ උෂ්ණත්වය මැනලා මේ උෂ්ණත්වය වැඩි නම් එයාට සේෆ් සෝන් එකකට යන්න හදන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊළඟට ඔන් ඔෆ් කරන එකත් අපි ෂෙඩියුල් එකක් දුන්නාට පස්සේ ඒක රොබෝ ඔන් ඔෆ් වෙනවා කිසිම ප්‍රශ්නයක් නැතුව. ඒක මිනිහෙක් ඔන් ඔෆ් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක තනිකර බොරු කතාවක්. ඉතින් මේ වගේ බොරු කියලා තමයි ඔයාලගේ මෙහෙම සිස්ටම් එකක් තියෙනවා. මෙහෙම මේ ඔයාලට මොකද්ද මේ කෝස් එකක් දෙනවා. ඒ කෝස් එකකින් ඉගෙන ගත්තාම ඕන තැනක වැඩ කරන්න පුළුවන්. ඒ කෝස් එකෙත් ගොඩාක් කිව්ව කරුණු වැරදි. ඉතින් මේ ඔයාලා තීරණය කරන්න තව දුරටත් ඔයාලා මේක මේ නිකන් තව රැවටි ඉන්නවද? ඔයාලා එක්ක මේක කතා කරගෙන මේක හරි කම්පැනියක් බවට පත් කරගන්න ඇත්ත සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක් කරගන්න නැත්තම් ඔයාලා බලන්න නීතිමය පැත්තෙන් ඒ කට්ටියට උදව් කරලා ඒක මේක විසඳ ගන්න. මොකද මේ මෙහිම බොරු කර තේරුමක් නැහැ මේක. තනිකර බොරුවක් මේ කියලා තියෙන්නේ. ඔයාලට ඕනනම් මේක මම දැන් හදිස්සියේ මේ වීඩියෝ කරේ. තව ඕනනම් ඕන තරම් මම මේකට එක්සැම්පල්ස් පෙන්නන්නම් වැඩ කරන හැටි. ක්ලික් ෆාම් එකක් වැඩ කරන හැටි ඕනනම් මම ලයිව් මේව පෙන්නන්නම් 1000 රීච් දීලා VPN දාලා. ඔයාලගේ දැන් ඇත්තටම VPN එකක් හරියට පාවිච්චි කරන විදිය ඔයාලට කියලා දීලා නැහැනේ ඔයාලගේ මේකේ. අඩුම ගානේ ඔය කරන කට්ටියට ප්‍රසන්ටේෂන් එකක්වත් හරියට කරගන්න බෑනේ. ග්ලෝබල් සිටිසන්ස්ලා හදන්න එන්නේ. හැබැයි ප්‍රසන්ටේෂන් එකක්වත් හදාගන්න බෑ ඒක උගන්නන කට්ටියටවත්. ඉතින් මේක තනිකර විහිළුවක් මේක. ඉතින් ඔයාලා මේ තීරණය කරන්න මේ තවත් මේ බොරුවට රැවටෙනවද කියලා. මේක එක ප්ලැට්ෆෝම් දෙනවා කියනවා මේ කිව්ව මුදල් ප්‍රමාණය දුන්නේ නැහනේ. ඉතින් ඔයාලා තීරණය කරන්න. මම මේ පොඩි එක්සැම්පල් එකක් විතරයි පෙන්නුවේ. එතකොට මම වෙබ් ට්‍රැෆිකින් වලට එක්සැම්පල් එකක් පෙන්නුවා Facebook
කමෙන්ට් එකක් දාන ඔටෝමේට් කමෙන්ට් දාන එකකින්. ඉතින් මම අතක්වත් තිබ්බේ නැහැ. මේ වගේ අපිට 500ක් පුළුවන් මම මේ 5ක් දාන්න කියලා තියෙන්නේ. ඊළඟට රොබෝ ඔන් ඔෆ් ගැන මම පැහැදිලි කරා. ඕන තරම් මට මේ වගේ දේවල් පැහැදිලි කරන්න පුළුවන් ඔයාලට ඕන නම්.